කොහොමද ඔයාලට? ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ලස්සන කුකී කීටයක් එක ගොතා ගන්න විදිහ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. මේකට ඔයාලට කැමති කලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. අද මම පාවිච්චි කරන්නේ මෙන්න මේ කලර්ස් දෙක. ඉතින් මම පාවිච්චි කරන්නේ මිල්ක් කොටන් වූල් එක. මම ඒකට හරියන්න මිලිමීටර් 3 කටුවක් තමයි ගත්තේ අද. අපිට තව ඕන වෙනවා කතුරක් ඕන වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ගම් එක ඕන වෙනවා. මේ ගම් එක අපිට ඕන වෙන්නේ අලව ගන්න. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මේ වගේ කී චේන් එකක්. අපිට කීටයක් එක හදාගන්න තමයි මේ කී චේන් එක ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මේකේ ඇස් හදාගන්න මෙන්න මේ වගේ කළු පාට භාගපබළු දෙකක්. ඊට පස්සේ අපිට තව මේකේ මහ ගන්න පොඩි පොඩි දේවල් තියෙනවා. ඒකට මෙන්න මේ වගේ ඉදිකට්ටක් ඕන වෙනවා. හරි. එහෙනම් අපි පටන් ගමු. මුලින්ම අපි මෙන්න මේ වගේ මැජික් රින් එකක් දාලා ඒක ඇතුළට සිංගල් ක්‍රොෂේ 8ක් ගොතා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වගේ මැජික් රින් එක වහලා ඊට පස්සේ අපි අර මුලින්ම ගොතපු චේන් එකට ස්ලිප් ස්ටිච් එකක් දාගන්න ඕනේ. හරි. දැන් අපි දෙවැනි වටේ පටන් ගමු. දෙවැනි වටේ අපි කරන්නේ අපි දැන් සිංගල් ක්‍රොෂේ 8ක් ගෙතුවනේ. ඒ හැම ස්ටිච් එකකටම සිංගල් ක්‍රොෂේ 2 ගානේ ගොතන්න ඕනේ. එතකොට අපි පළවෙනි වටේ ගෙතුවේ සිංගල් ක්‍රොෂේ 8යි. අපිට දෙවැනි වටේ ඉවර වෙද්දී සිංගල් ක්‍රොෂේ 16ක් එන්න ඕනේ. ඊට පස්සේ ඒ වටේත් අපි අන්තිමට මෙන්න මේ වගේ ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපි ගොතන්නේ තුන්වෙනි වටේ. ඒක ගොතන්නේ අපි දැන් අපිට සිංගල් ක්‍රොෂේ 16ක් ආවනේ. අපි පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි ඊළඟ ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි. අන්නේ රටාවට තමයි ඒ වගේ 8ක් අපි ගොතා ගන්න ඕන. ඒ කියන්නේ අපි අන්තිමට ගොතලා ඉවර සිංගල් ක්‍රොෂේ 24ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊළඟට අපි ගොතන්නේ හතරවෙනි වටේ. ඒක අපි ගොතන්නේ පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි දෙවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි තුන්වෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි. ওই රටාවට තමයි ගොතන්නේ. ඊට පස්සේ හතරවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි පස්වෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි ආපහු හයවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි. ওই රටාවට තමයි අපි ඒ වටේ ගොතා ගන්න ඕනේ. එතකොට ඒ වටේ ඉවර වෙද්දී අපිට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 32ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ වටෙත් අපි අර කලින් වගේම සම්බන්ධ කරලා ඉවර කරන්න ඕනේ. දැන් අපි මේකේ මූලික ටික ගොතාගෙන ඉවරයි. දැන් අපිට තියෙන අර කුකී එකේ ලස්සන හැඩය ගන්න වටේට තියෙන. ඒක අපි ගන්නේ පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ එකක් දානවා. ඊට පස්සේ දෙවෙනි ස්ටිච් එකට half double ක්‍රොෂේ එකයි ස්ලිප් ස්ටිච් එකයි. අන්න ඒ විදිහට තමයි සම්පූර්ණ වටේ යන්නේ. එතකොට ඒ වගේ සෙට් 16ක් අපි මේකට ගොතා ගන්න ඕන. මුලින්ම සිංගල් ක්‍රොෂේ එකයි ඊළඟ ස්ටිච් එකට half double ක්‍රොෂේ එකයි ඒ ස්ටිච් එකටම ස්ලිප් ස්ටිච් එකයි. අන්න ඒ වගේ තමයි මේ වටේ සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ වගේ ලස්සන හැඩයක් එනවා මේ කුකී එකට. ඊට පස්සේ අපි මේ යාන් එක කපලා මෙන්න මේ වගේ අනිත් ස්ටිච් එකෙන්
ඒ නූල ඇදලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මෙන්න මේ වගේ චුට්ටක් ගැට ගහගන්න ලිහෙන්නේ නැති වෙන්න. දැන් අපි මේ ගොතාගත්ත විදිහටම තව ඒ කලර් එකෙන්ම එකයි වයිට් කලර් එකෙන් එකකුයි යවන්න. එතකොට ඒ වගේ ඔක්කොම 3ක් ඕන වෙනවා. මෙන්න මේ වගේ ඒ තුනත් අපි අර කලින් ගොතපු රටාවටම ගොතා ගන්න ඕනේ. දැන් යන්නේ මේකේ අත් වලට ඕන කරන කොටස් ටික. ඒකට අපි මුලින්ම කරන්නේ මැජික් රින් එකක් දාලා ඒකට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න ඕනේ. සිංගල් ක්‍රොෂේ 6ක් ගොතලා ඒකත් අර කලින් වගේම ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපි ඒකේ දෙවෙනි වටේ ගොතන්නේ පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි දෙවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි. ආපහු තුන්වෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි හතරවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි. ඔය රටාවට තමයි ඒ වටේ සම්පූර්ණ ඉවර කරගන්න ඕනේ. එතකොට අපිට ඒ වටේ ඉවර වෙද්දී සම්පූර්ණ සිංගල් ක්‍රොෂේ 9ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. අපි තුන්වෙනි වටේ ගොතද්දී අපි කලින් වටේ අපි කරේ වැඩි කරපු එකනේ. දැන් මේ වටේදී අපි කරන්නේ ඒ ස්ටිච් ගන්න අඩු කරන එක. එතකොට පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟට අපි ඩික්‍රීස් එකක් කරන්න ඕනේ මෙන්න මේ වගේ. එතකොට ඒවට ඉවර වෙද්දිත් අපිට ආපහු එන්නේ අර කලින්ම තිබ්බ ස්ටිච් ගන්න. ඒ කියන්නේ සිංගල් ක්‍රොෂේ 6ක් තමයි එන්න ඕනේ. මේකේ අපි මේ යාන් එක කපද්දී පොඩ්ඩක් දිගට යාන් එක තියලා කපන්න ඕනේ. ඊළඟට වයිට් කලර් යාන් එක අරගෙන අපි ඒකට චේන් 7ක් දාගන්න ඕනේ. ඊළඟට ඒ යාන් එකත් මේ වගේ කපලා අයින් කරන්න. ඊට පස්සේ මම මේ ඔයාලට පෙන්නන විදිහට මේ වයිට් කලර් එකෙන් අපි ගොතපු චේන් 7ක් තියෙන කොටසයි අර අපි අනිත් කලර් එකෙන් ගොතපු අතේ කොටසයි ඒ දෙක සම්බන්ධ කරගන්න ඕනේ. ඒක මෙන්න මේ වගේ ඉදි කට්ටට මේ යාන් එක දාලා මෙන්න මේ වගේ ඒක සම්බන්ධ කරගන්න. ඒක ලොකු අමාරු දෙයක් නෙමෙයි. ඒකේ අපි අර කරන්න ඕනේ සම්පූර්ණ අතක් හැදෙන විදිහට මේ කොටස් දෙක සම්බන්ධ කරන එක. ඉතින් මේක ඔයාලට කැමති විදිහකට සම්බන්ධ කරගන්න පුළුවන්. මම කරන්නේ මෙන්න මේ විදිහට. මං හිතනවා මං කියන දේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔයාලට මොකක් හරි අපැහැදිලි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලා දාන කමෙන්ට් වලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා. දැන් අපිට මේ හදාගත්තා වගේ
කොටස් 4ක් ඕන වෙනවා. ඒ කියන්නේ අපිට අත් දෙකටයි කකුල් දෙකටයි මෙන්න මේ වගේ කොටස් 4ක් ඕනේ කරනවා. ඉතින් මේ ටික තමයි අපිට ගොතා ගන්න තියෙන ටික. දැන් තියෙන්නේ අපිට මේ ටික සම්බන්ධ කරලා හදාගන්න. මේක ඉතින් ලොකු අමාරු දෙයක් නෑ. මේ ටික හදාගත්තට පස්සේ මේ ටික සම්බන්ධ කරලා කී ටැග් එක හදාගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අත් කොටස් දෙකයි කකුල් කොටස් දෙකයි සම්බන්ධ කරගන්න ඕනේ. මේක විශේෂ ක්‍රමයක් කියලා නැහැ. මෙන්න මේ වගේ ඉදි කට්ටෙන් ඔයාලා මේක මේ කරනකොට මේ සුදු පාට කොටසේ මේක නූල් කෑලි පෙනුනයි කියලා ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. මොකද ආපහු මේ ටික වැහෙනවා. අපි අර දම් පාට කොටස් දෙක මේක දෙපැත්තට අලවන නිසා මේකේ මේ තියෙන කොටස් ටික වැහෙනවා. ඒ නිසා ඒකේ නූල් කෑලි පොඩ්ඩක් පෙනුනයි කියලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අත් දෙකයි කකුල් කොටස් දෙකයි සම්බන්ධ කරගන්න. ඊට පස්සේ නූල් කෑලි ටික ඕගොල්ලෝ ගැට ගහලා ටික කපා දාන්න. ඒක පෙනුනයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි අර අනිත් කලයකින් ගොතාගත්ත එක කොටසකට මෙන්න මේ වගේ චූටි කටක් දාගන්න ඕනේ. ඒක දාලා අර කටේ හැඩේ එන විදිහට මෙන්න මේ වගේ ගම් එකකින් චුට්ටක් ගාලා ඉවර වෙලා ඒක අර පොඩ්ඩක් පල්ලෙහාට කරලා තද කරන්න. එතකොට අර ලස්සනට කටේ හැඩේ එනවා මේක. මේ කියන්නේ මේ කොටස තමයි අපි මූණ විදියට හදාගන්නේ. ඒක මෙන්න මේ විදියට හදාගන්න ඕනේ. දැන් ඒ ටික ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ කොටස් ඔක්කොම සම්බන්ධ කරගන්න. අපි දැන් කරන්න ඕන අර අනිත් කලයකින් ගොතාගත්ත එකට මෙන්න මේ වගේ මේ මම පාවිච්චි කරන්නේ මේ ගම් එක. මේක හොඳට ඇලවෙනවා. මේක මේ විදිහට ගාලි ඉවර වෙලා ඒකට අර සුදු පාට කොටස අලව ගන්න ඕනේ. මේක පොඩ්ඩක් අලවලා ටික වෙලාවක් තියන්න. නැත්නම් ආපහු ගැලවෙන්න බලයි. ඊට පස්සේ අපි ආපහු අර සුදු පාට කොටසට ගම් ගාලා ඒකට අර අපි කටක් සම්බන්ධ කරේ කොටස අලව ගන්න ඕනේ. මේක ඔයාලට මේ ගම් එක නැත්නම් ඔයාලට පුළුවන් මේක නූලකින් මහන්න. එහෙම කරන්නත් පුළුවන්. නැත්නම් මේ ගම් එක තියෙනවා නම් මේක පාවිච්චි කරන එක ලේසියි. ඊළඟට අපි මේ කරන්නේ S2 සම්බන්ධ කරගන්න එක. මේක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලලා S2 එන්න ඕන තැන් දෙක චුට්ටක් මාක් කරලා ඒකට මෙන්න මේ වගේ ගම් ටිකක් ගාලා අර අපි ගත්ත භාග පබළු කළු පාට භාග පබළු දෙක මෙන්න මේ විදිහට අලව ගන්න. ඊළඟට තියෙන්නේ මේකට අර කී චේන් කොටස සම්බන්ධ කරගන්න එක. මෙන්න මේ වගේ එකක් සම්බන්ධ කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කුකී කීටක් එක හදාගන්නේ. ඉතින් මේක ඔයාලට කැමති කලර්ස් වලින් හදාගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් හදලා ඔයගොල්ලන්ට ෂොප් එකකට උනත් දාන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඉතින් ඔයගොල්ලෝගේ වටිනා අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මෙන්න මේ වගේ ලස්සන කලර්ස් වලින් ඔයගොල්ලන්ට මේවා හදාගන්න පුළුවන්. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ආදරෙයි. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.